අපි කලින් වීඩියෝ එකේදී ගුප්ත රාජ්‍ය ගැන හඳුන්වලා දුන්නා. ඔයාලා තව මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලලා එන්න. අද අපි කතා කරන්නේ ප්‍රාදේශීය රාජ්‍යයක්ව පැවති ගුප්ත රාජ්‍ය සමුද්‍රගුප්ත රජතුමාගේ කාලෙදී අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත කිරීම ගැන. එතකොට මේ පළවන චන්ද්‍රගුප්ත රජතුමාගේ සහ ලිච්ඡවී වංශික කුමාරදේවී බිසවගේ පුත්‍රයා වෙච්ච සමුද්‍රගුප්ත රජතුමා තමන්ගේ පියාගෙන් පස්සේ පාටලිපුත්‍රයේ බලයට පත් වෙලා කුඩා ප්‍රාදේශීය රාජ්‍යයක් පැවති ගුප්ත රාජ්‍ය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. එතකොට මේ රජුගේ අධිරාජ්‍ය පිළිබඳ හැදෑරීමේදී අපිට වැදගත් වන ප්‍රධානතම මූලාශ්‍රයක් වශයෙන් හරිසේනගේ අලහබාද් ප්‍රශස්තිය හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ හරිසේන කියලා කියන්නේ රාජසභා කවියෙක්. එතකොට ඊට මේ අලහබාද් ප්‍රශස්තිය කොටස් දෙකකින් යුක්ත වෙනවා. එතකොට මේ ඊට අමතරව ඉරාන්, නාලන්දා සහ ගයා ශිලාලිපි වැදගත් වෙනවා. එතකොට මම කියවනේ මේ අලහබාද් ප්‍රශස්තිය කොටස් දෙකකින් යුක්ත වෙනවා කියලා. එතකොට මේ අලහබාද් ප්‍රශස්තියේ පළමු වන කොටසේ තම පියා, ඒ කියන්නේ අර පළවන චන්ද්‍රගුප්ත රජතුමා රාජසභා රැස්වීමකදී සමුද්‍රගුප්ත රජතුමාට සිංහාසන ලබා දීම, ඒ වගේම මෙතෙක් අර රජකම බලාපොරොත්තු වෙච්ච අනිත් කුමාරවරුන් මෙයාට විරුද්ධව කැරැල්ලක් ඇති කරලා තියෙනවා. සමුද්‍රගුප්ත රජතුමා මේ කැරැල්ල සාර්ථකව මැඩපවත්වලා පාටලිපුත්‍ර සිංහාසන තහවුරු කරගත් ආකාරය ගැන තමයි මේ අලහබාද් ප්‍රශස්තියේ පළවන කොටසේ සඳහන් වෙන්නේ. දැන් අලහබාද් ප්‍රශස්තියේ ඒ විදිහට සඳහන් වුණත් නගනුවරට බටහිරින් මෑතකදී කාචගුප්ත කියලා පාලකයෙකුගේ කාසි කිහිපයක් හොයාගෙන තියෙනවා. එතකොට ඒ අනුව වින්ස්ටන් ස්මිත් මහතාගේ මතය තමයි කාචගුප්ත කියන්නේ සමුද්‍රගුප්ත රජතුමාගේ වැඩිමහල් සොහොයුරෙක් කියලා. නමුත් ඇලන් පඬිවරයා කියනවා මේ සමුද්‍රගුප්ත රජතුමාගේ මුල් නම වෙන්න පුළුවන් කියලා. එතකොට පළවන චන්ද්‍රගුප්ත, සමුද්‍රගුප්ත කියන පාලකයන් අතර කාචගුප්ත කියලා රජ කෙනෙක් ගැන එහෙම සාධක නැති නිසා මේ සාධක නූතන ඉන්දිය ඉතිහාසඥයින් විසින් ප්‍රතික්ෂේප කරනවා. එතකොට දැන් අලහබාද් ප්‍රශස්තිය දෙවන කොටස අධ්‍යයනය කරද්දී එතෙක් ප්‍රාදේශීය රාජ්‍යයක් පැවති ගුප්ත රාජ්‍ය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත කිරීමට සමුද්‍රගුප්ත රජතුමා අනුගමනය කරපු ක්‍රියාමාර්ග ගැන සඳහන් වෙනවා. ඒ වගේම අලහබාද් ප්‍රශස්තිය සමුද්‍රගුප්ත රජතුමා සටන් 100ක වීරයා කියලා හඳුන්වලා තියෙනවා. එතකොට මේ අලහබාද් ප්‍රශස්තිය දෙවන කොටස අධ්‍යයනය කිරීමේදී සමුද්‍රගුප්ත රජතුමා අර ගුප්ත අධිරාජ්‍ය ගොඩනැංවීමේදී අනුගමනය කරපු දිග්විජයේ ප්‍රමුඛ කාර්ය 4ක් හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මේ ප්‍රමුඛ කාර්ය මොනවද කියලා. ආර්යාවර්තනය යටත් කර ගැනීම, අටවික රාජ්‍ය යටත් කර ගැනීම, දක්ෂිණාපතය ආක්‍රමණය කිරීම, දේශසීමාබද්ධ රාජ්‍ය ගැති රාජ්‍ය බවට පත් කර ගැනීම. එතකොට දැන් මම හිතනවා මේ ක්‍රියාමාර්ග 4 ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කියලා. මොකද මේ විස්තරාත්මකව කතා කරන්න ඕනි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.